ඔයාලා සාදරයෙන් පිළිගන්න මගේ අලුත් වීඩියකට. ඉතින් මං අද කියල දෙන්න යන්න ඔයාලට කොහොමද WhatsApp එකෙන් ෆොටෝ එකක් වීඩියෝ එකක් කොලිටිය එක අඩුවෙන් නැතිව ෂයා කරන්නේ කොහොමද කියලා මමාද කියල දෙන්න යන්නේ. මොකද දැන් ලංකාව ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ WhatsApp. ඉතින් දැන් අපි බිස්නස් වැඩක් කරන්න ගියත් තව කෙනෙක්ගෙන් ෆෝන් එකින් ෆොටෝස්කයක් ගහපු අපිට දාගන්න ගියත් ඒවා පොලිටියක අඩුවෙන් තම අපිට WhatsApp එකෙන් එන්නේ. හරිද? මේක WhatsApp එකේ ඔයාලා දන්නේ නැති දෙයක්. හරිද? දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ වුණාට දන්නේ නැති කට්ටිය ඊටත් වඩා ඉන්නවා කියලා මම හිතනවා. මොකද මම වෘත්තියක් විදිහට කරන්නේ graphic design. ඉතින් ඒක කරද්දී මගේ ක්ලයන්ට්ලා මට එවන්නේ සාමාන්‍යයෙන් quality එක drop වෙච්ච image එයාලට කියලා දුන්නට පස්සේ තමයි මෙහෙම එකකුත් තියෙනවා කියලා දන්නේ. ඉතින් මේ මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ ෆොටෝස් වීඩියෝස් quality එක අඩුවෙන් නැතුව ඒ quality එකෙන් WhatsApp එකෙන් අනිත් කෙනෙක්ට share කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාගේ Android phone එකක් තිබ්බත් ඔයාට iPhone එකක් තිබ්බත් මම දෙකෙන්ම කොහොමද කරන්නේ කියලා දෙනවා. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද කරන්නේ කියලා. හරිදි අපි බලමු කොහොමද ඔයාගේ Android phone එකෙන් මේක කරගන්න කියලා. මුලින්ම ඔයාගේ WhatsApp එක open කරගෙන ඔයාගේ ෆොටෝස් යවන්න ඕන එක්කෙනාගේ chat එක මෙන්න මේ විදිහට open කරගන්න. හරිද? ඉතින් ඔයා මෙතන camera icon එක click කරලා නම් වෙනද ෆොටෝස් යවුවේ එහෙම යවන්න එපා. හරිද? ඉතින් camera icon එක එහා පැත්තේ තියෙන පොඩි file clip එකක් වගේ icon එකක්. ඔයා ඒක පොඩ්ඩක් touch එකක් දෙන්න. ඊට පස්සේ pop up menu එකක් එනවා. හරිද? ඉතින් මෙතන තියෙනවා document කියලා මෙතන මේ තියෙනවා. ඩොකියුමන්ට් එකක් වගේ දාපු ඩොකියුමන්ට් කියලා තියෙන නම ටයිප් කරලා තියෙනවා. හරිද? ඉතින් ඔයා එතන ගිහින් ටච් එකක් දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ඩොකියුමන්ට් එකක්ම මෙතන පෙන්නනවා. අපිට යවා ගන්න ඕනේ ෆොටෝස් වීඩියෝස් ඉඳලා ඔයා මෙතනින් choose from gallery කියලා ඒක ටච් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් හැම එකක්ම පෙන්නනවා. ඉතින් මට මේ ෆොටෝ එක quality එකකින් යවා ගන්න ඕනේ ඩොකියුමන්ට් එකක් විදියට. ඒක අපි select කරලා මෙතනින් හරි ලකුණ දෙන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා image එකේ ෆයිල් නේම් එකත් එක්ක ෆයිල් සයිස් එක. මේක JPG image එකක් මෙගාබයිට් 3.1ක සයිස් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ image එකේ සයිස් එකෙන්ම send වෙනවා. image එකේ තියෙන quality එකෙන්ම තමයි අනිත් කෙනාට මේක send වෙන්නේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ send එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට send වෙනවා. හරිද? අනිත් කෙනාට මේක open කරගන්න ඕන නම් මේක ටච් කරාම මෙන්න මේ විදිහට ඒක ඕපන් වෙනවා. හරිද? මෙන්න මේ විදිහට ඔයාගේ iPhone එක අරගෙන WhatsApp එක ඕපන් කරලා ඔයාට images යවන්න ඕන එක්කෙනාගේ chat එකට ගිහිල්ලා මෙතන ඔයා තියෙන මෙතන Android phone එකකට චුට්ටක් වෙනස් මේක. ඉතින් මෙතන ඔයාගේ camera icon එක තියෙනවා මෙතන දකුණු පැත්තේ වම් පැත්තේ තියෙනවා පොඩි plus icon එක. හරිද? ඉතින් ඔයා ඒක ටච් කරගන්න. හරිද? ඒක ටච් කරගත්තාම එතනින් එනවා අර Android එකේම වගේම ඒ සෙට් එක වෙනවා මෙතන පල්ලෙහා තියෙන ඩොකියුමන්ට් කියලා. ඔයා ඒක පොඩ්ඩක් ටච් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාගෙන් අහනවා ඔයාට ෆයිල් එකක් දෝනේ, ඔයාට ෆොටෝස් වීඩියෝස් දෝනේ නැත්නම් ස්කෑන් ඩොකියුමන්ට් ඕනේ කියලා. අපිට දැන් යවා ගන්න ඕනේ ෆොටෝස් වීඩියෝස් ඉඳලා choose photos or videos කියන එක ටච් කරා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන මගේ උඩම තියෙනවා මම මගේ ෆොටෝ එක යවන්න ඕන එක. මම ඒක නම ටච් කරලා next දෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාගේ යවන්න ඕන ෆොටෝ එක පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ send කරගන්න. හරිද? බලන්න එතනත් දැන් මම Android phone එකේ යවුවෙත් 3.1යි මේ දැන් iPhone එකේ යවද්දි 3.1යි. එතකොට ඔයාගේ ෆොටෝ එකේ size එක quality එකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහටම යවන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ වීඩියෝස් වැදගත් කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඊළඟ පාර හම්බෙමු.